හැමෝටම අයිබෝවන්. කලින් වීඩියෝ එකෙන් මම කතා කරේ කොහොමද ගෝල්ඩ් අකුරු හදාගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ 3D ටෙක්ස්ට් එකක් ඔයාලට ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ වැඩේ කරගන්න අපිට ලේසි ක්‍රමයක් තමයි PSD ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ තියෙන ටෙක්ස්ට් එක එඩිට් කරගන්න එක. ඒක සරලවම ලේසි ක්‍රමයක්. ඉතින් තව ක්‍රම ගොඩක් තියෙනවා අපිට 3D ටෙක්ස්ට් අපිටම ওই නම් හදාගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. මේකෙදි කියලා තියෙන්නේ කොහොමද ඩවුන්ලෝඩ් කරලා 3D ටෙක්ස්ට් එකක් අපිට ඕනේ වචන දාලා අකුරු දාලා හදාගන්න කියලා. මුලින්ම ඔයාලා යන්න FreePic වෙබ්සයිට් එකට. ඒකට ගිහිල්ලා sign in වෙන්න. ඊට පස්සේ අපි මෙතන search කරගන්නවා 3D ටෙක්ස්ට් කියලා. ඊට පස්සේ මේ පේනවනේ මේ වගේ ගොඩාක් 3D ටෙක්ස්ට් එනවා. මේ වගේ සමහර ඒවා තියෙනවා එඩිට් කරන්න බෑ, ගොඩක් ඒවා එඩිට් කරන්න පුළුවන්. මේ සමහර ඒවා ගහලම තියෙනවා editable කියලා. මෙතනින් අපිට ගොඩක් ඒවා බයි කරන්න තියෙන්නේ. මේ වගේ ඔටුන්නක් වගේ පෙන්නන්නේ ඒවා බයි කරන්න තියෙන්නේ, ෆ්‍රී ඒවා නෙමෙයි. ඉතින් මෙතන උඩට ගියාම තියෙනවා ෆිල්ටර්ස්. ඒ ක්ලික් ලයිසන් ක්ලික් කරලා ෆ්‍රී කියන එක දෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන Photoshop එකට ඒ වගේම Illustrator software එකට දෙකටම use කරන ඒවා කලව මේ තියෙන. ඉතින් අපි මෙතනින් file type එක ක්ලික් කරලා දා ගන්නවා PSD කියලා. ඊට පස්සේ මෙතන අපිට Photoshop එකට අදාළ text file ටික filter වෙනවා. මම මෙතනින් එකක් සිලෙක්ට් කරලා පෙන්නන්නම්. අපි මේක ක්ලික් කරලා මෙතනින් arrow ක්ලික් කරලා PSD එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරාම අපිට zip file එකක් විදිහට සම්පූර්ණ image එකයි PSD එකයි සම්පූර්ණම එකට ෆයිල් එක එනවා. ඉතින් අපිට ඕන වෙන්නේ PSD එක විතරයි. ඒකින්ද මම ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට ටික වෙලාවකින් මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. අපිට ඩවුන්ලෝඩ් කරන්න කලින් මෙතනින් ෆයිල් සයිස් එක බලා ගන්න පුළුවන්. සමහර ඒවා MB 100 ගණන් තියෙනවා, 200 ගණන් තියෙනවා. ඉතින් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් Facebook post එකක් එහෙම ඩිසයිඩ් කරද්දී මේ වගේ 3D text දාලා මාර්ම quality එකක් ගන්න පුළුවන්. හරි, මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම මේක ඇදලා මෙහෙම Photoshop එකට දා ගන්නවා. එතකොට මේ වගේ window එකක් open වෙයි. ඒකෙන් flatten දෙන්න එපා. flatten දුන්නොත් ඔක්කොම image එකක් විදියට මම දීලා පෙන්නන්නම් ඔයිනෝ. මේ වෙනවනේ flatten දුන්නොත් edit කරන්න මුකුත් බෑ. තනි layer එකක් විදියට තමයි එන්නේ. ඒක අයින් කරන short key එක තමයි Control W. Control W ගැහුවාම මේ window එක close වෙලා යනවා. මෙතනදී keep place දෙන්න. හරි, ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් layers වල මෙතන file 3කට තියෙනවා. මේකේ තියෙන්නේ background එක. ඊට පස්සේ මෙතන තියෙනවා title එක. ඒ දෙක අපිට අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන මේ පොඩි ඊතාලේ ක්ලික් කරාට පස්සේ මෙතන මේ පොඩ්ඩක් highlight කරලා මෙතන double click and edit කියලා එකක් තියෙනවා. ඒක double click කරන්න. ඊට පස්සේ මේ text එක විතරක් වෙනම open වෙනවා. ඊට පස්සේ අපිට මෙතන පුළුවන් font එක මාරු කරගන්න මේ දේවල් කරලා. මෙතන ගොඩක් වෙලාවට මේකේ එන text එකේ font අපි ගාව නැහැනේ. අපි ගාව නැති font එකක් නම් තමයි මෙහෙම වරහන් වැටලා තියෙන්නේ. වරහන් වැටලා මෙතන error එකක් පෙන්නනවා. ඉතින් මේක මෙහෙම අපි මෙතන click කරොත් එහෙම font එක නැහැ, replace කරන්න කියලා එනවා. ඉතින් අපිට පුළුවන් මේකට මේ font එකම වෙයි නම් ඒ විදිහේ font එකක් බලලා ළඟින් යන එකක් බලලා දාලා අඩුපාඩු ටික මේ වගේ adjust කරලා හදාගන්න. bold කරනවා නම් එහෙමයි. ඊට පස්සේ Control S ගහනවා. මේක save කරන්න. මේ open උනේ අරකෙම එක layer එකක් වෙනම open උනේ smart object එකක් විදිහට. ඉතින් මේක ඉතින් close කරන්න පුළුවන්. close කරන්න නැතුව මෙතනට ගියාම පේනවා ඇති font එක වෙනස් වෙලා. දැන් මම මෙතන මුත් අපි text එක වෙනස් කරගත්තේ නැහැ. text එක වෙනස් කරලා පෙන්නන්නම්කෝ. ඉතින් මෙතන font එක ලොකු වැඩි හින්දා චුට්ටක් පොඩි කරගන්නවා. ඒකලා Control S press කරනවා. ඊට පස්සේ මෙතනට ගියාම මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. අපිට මේක
මේකම මේ විදිහට ගෙඩි පිටින් ගත්තම් මේ ලේයර්ස් ටිකත් එක්ක යන්නේ. දැන් අපි කර කර ඉන්න ආට් එකේ මේක කියමුකෝ. මේක තමයි අපේ ඩිසයින් එක. ඒකට ටෙක්ස්ට් එකක් ගද්දී ඔයාලා ගන්න මේ විදිහට දෙවෙනි ටූල් එක අරගෙන මේ විදිහ සම්පූර්ණ සිලෙක්ට් කරලා Control Shift C. එතකොට මේක කොපි වෙනවා. මෙතනදී බෑග්ග්‍රවුන්ඩ් එක තියන්න එපා. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි කොපි වෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා Control Shift C. ඊට පස්සේ අපිට කරන ඉන්න ඩිසයින් එකට ගිහිල්ලා Control V. හරිද? එතකොට මේක මේ ඉමේජ් එකක් වගේ තමයි තනි ලේයර් එකකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී අපිට හැබැයි මේක මුකුත් වෙනස් කරගන්න drop shadow අයින් කරගන්න ඒවා කරන්න බෑ. ඉතින් ඔයාලට shadow අයින් කරලා ඔයාලට ඕන විදිහට හදා ගන්නත් ඕයි නම් ඔයාලට පුළුවන් මේ layers දිගහැරලා මේ layers ඇතුලේ තියෙන ඒවා edit කරාම සම්පූර්ණ වෙනස් වෙනවා මේ. පුංචි වෙනස්කම් වෙනවා. ඔය විදිහට කරගන්න පුළුවන්. ඔයාලට shadow අවශ්‍ය නැත්නම් මෙතන shadow layer එක off කරලා ඉතිරි ටික විතරක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ shadow එක නැතුව අරගෙන මෙතනදී අපිට අවශ්‍ය විදිහට මේකට මෙතනින් drop shadow එකක් දීලා custom කරගන්නත් පුළුවන්. අන්න ඒ විදිහට තමයි 3D text එකක් අපි ලේසියෙන් apply කරගන්නේ. මෙතන අවශ්‍ය නම් අපිට අවශ්‍ය විදිහට මෙතනින් wrap කරලා ඕන විදිහට ඒ විදිහට හදාගත්තත් අර විදිහටම 3D text එක එනවා. හැබැයි මේ 3D text පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ PC එකේ performance ගැන. ඉතින් මෙතන තියෙන ඕන එකක් ඔයාලට download කරලා අර විදිහට edit කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ font එකම ඕනි නම් දැන් හිතන්නකෝ මේ font එක එහෙම ලස්සනයිනේ. මේ font එකම ඕනි නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනට ගියාම මේ layer එක click කරාම font එක පෙන්නනවා. font එක Google එකේ search කරලා මේ විදිහට font එක search කරලා හොයාගෙන download කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන රතු අකුරු එහෙම නැත්නම් gold අකුරු ඕයි නම් මෙතන gold 3D text කියලා type කරලා search කරගත්තා මේ විදිහට එනවා. ඉතින් මේ ඕන එකක් download කරලා edit කරන්න පුළුවන්. ඉතින් මේ episode එක මෙතනින් ඉවරයි. අලුත් episode එකකින් හමු වෙමු.